පුංචි පැංචි වැඩසටහනින් විරාමයට කලින් ලස්සන නර්තනාංගිකුත් අපි පෙන්නුවා. ඉතින් විරාමයට පස්සේ තුඟක් විශේෂාංග සූදානම් කරලා තිනවා. මේ පැංචි කොහොමද? මම නම් හොඳින් ඉන්නවා. අද නම් උදෙන්ම ආවා නේද? අපේ වැඩසටහනට. මට කියන්න දෙයක් තියෙනවා. මගේ කකුල කහනවා. එහෙනම් ඔයාටත් මధుරව විදලා ඇති. අනේ දන්නේ කොහොමද? මේ ඒක තමයි අපේ පුංචි යාළුවන්ටත් අපිට චූටි පණිවිඩයක් දෙන්න තියෙනවා. මధుරව විද්දාම කසාන අරගෙන හරියට දන්න අරගෙන අපිටත් හරිම අමාරුයිනේ නේද? එක වෙලාවකට ඉතින් අපිට තරහක් යනවා නේද? මොකක්ද මේ හැමතිස්සෙම විදින්නේ කියලා නේද? ඉතින් පුංචි යාළුවනේ ඔයාගේ ගෙවල් වටේට මధుරව ඉන්න තැන් තියෙනවා නම් ඒව විනාශ කරන්න අනිවාර්යයෙන්ම. එතකොට මේ මధుර උවදුර අපිට අඩු කරගන්න පුළුවන්. මීට කලින් දවසකත් අපි පුංචි පැංචි වැඩසටහනින් ඒ ගැන අපේ පුංචි යාළුවන්ට කිව්වා. මෙලඩි ලස්සන චිත්‍රයක් අරගෙන ආවිලා නේද? ඔයාලා බලන්න හොඳට ලං වෙලා මේ චිත්‍රෙ මොකක්ද තියෙන්නේ කියලා. පේනව නේද? මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස අපේ ලක්දිවට වැඩම කරපු අවස්ථාව තමයි මේ පුංචි නංගියා අපිට ඇඳලෙවලා තියෙන්නේ. නෙත්මි නේද මේ ඇඳලෙවලා තියෙන්නේ මෙලඩි? ඔව් නෙත්මි තමයි අපිට මේ චිත්‍රය ඇඳලෙවලා තියෙන්නේ. ඉතින් නෙත්මිටත් අනිවාර්යෙන්ම ඉදිරියේදී හම්බ වේවි මහින්දාගමනේ බලන්න යන ප්‍රවේශ පත්‍රයක් වගේම මහින්දාගමනේ ලස්සන සින්දු තියෙන ලස්සන CD එකකුත්. ඉතින් ඔන්න බලාගෙන ඉන්න අපි අනිවාර්යෙන්ම ඔයාලට ඉදේ දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඔයාලත් මේ වගේ අවස්ථාවක් තියෙනවා නම් චිත්‍රයට ඇඳලා අපිට ඒවන් අමතක කරන්න එපා. හිමුනොත් අපි ඔයාලට ප්‍රවේශ පත්‍ර වගේම ලස්සන මහින්දාගමනේ කියලා කියන්නේ ලස්සන ගීත ඇතුළත් චිත්‍රපටයක්. ඒ ගීත ඇතුළත් CD එකකුත් අපි අනිවාර්යයෙන්ම ඔයාලට ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. හොඳයි. ඉතින් දැන් මගේ අතේ තියෙනවා තැපැල්පත් ගොඩාක් තියෙනවා මේ පැංචි. හොඳද? අපේ පුංචි පැංචි වැඩසටහනට තැපැල්පත් හුඟක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම එක තැපැල්පතක් ටක් ගාලා කියවන්නම්. මෙයා 2011 පස්වෙනි මාසේ 21 වන දින සෙනසුරාදා තමයි මෙයාගේ උපන්දිනය තිබිලා තියෙනවා කියලා කියන්නේ. දිනාලි වත්සලා තමයි චූටි නංගි තමයි මේ උපන්දිනය සමරලා තියෙන්නේ. ඉතින් එයාට අක්කා අම්මා හුඟක් අය සුබපතලා තියෙනවා. අපිට ඉතින් මේ හැමෝගෙම නම් කියන්න නම් වෙලාව නැහැ. ඒ වුණාට අපේ දිනාලි නංගියට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් ලස්සන චිත්‍රයක්. අනේ ඒක නම් හරිම ලස්සනයි නේද? පසඳ මාලියා තමයි මේ ලස්සන චිත්‍රය ඇඳලෙවලා තියෙන්නේ. මේ පැංචි ඔයාට පුළුවන් මෙහෙම ලස්සන චිත්‍ර අඳින්න. බෑනේ. බෑ? උත්සාහ කරලා බලන්න. ලස්සනට නම් අඳින්න බෑ. මට චූටක් ලස්සනට අඳින්න. හොඳයි. උත්සාහ කරලා බැලුවොත් ඉතින් ඔයාටත් අනිවාර්යයෙන්ම ලස්සනට අඳින්න පුළුවන් වේවි. ඔන්න පසඳ මාලියා ඔන්න ගම්පහ ඉඳන් තමයි මේ චිත්‍රය අපිට එවලා තියෙන්නේ. ඉතින් පසඳ ඔයාට හුඟක් ස්තුතියි. ඉතින් පසඳ බලමු අපි ඔයාටත් ප්‍රවේශ පත්‍ර දෙකක් දෙන්න පුළුවන්ද කියලා. මොකද ලස්සනම හොඳම චිත්‍ර 10කට තමයි අපි ප්‍රවේශ පත්‍ර ලබා දෙන්නේ. හොඳයි. ඉතින් පසඳටත් අනිත් ඉස්සෙල්ලා අපේ චිත්‍රයපු යාළුවටත් අපි හුඟක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි තවත් අපපතක් තියෙනවා. MG කුෂල් ක්‍රිෂාන්ත තමයි මේ උපන්දිනය සමරන්නේ. එයා 6 වෙනි මාසේ තමයි යාගේ දෙවෙනි උපන්දිනය සමරලා තියෙන්නේ. ඉතින් ඔයාටත් සුබම සුබ උපන්දිනයක් වේවා කියලා. 5 10 අරබන්න ඇන්කපීඩියා ප්‍රෝ. ඒ වගේම තමයි ජූනි 26 වෙනි දින දෙවෙනි උපන්දිනය සමරන ඉන්දුවර මල්ලියටත් සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙතන මේ පහුවෙච්ච උපන්දිනත් හුඟක් තියෙනවා. ඒ වුණාට මේ පුංචි යාළුවෝ අපිට තැපැල්පත් එවලා තියෙන හින්දා අපි අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ තරහ වෙන හින්දා අනිවාර්යයෙන් මේ දේවල් පෙන්වන්න අමතක කරන්නේ නැහැ නේද මේ පැංචි. දැන් තවත් හුඟක් තැපැල්පත් නම් තියෙනවා. ඊට කලින් දුරකථනින් යාළුවෙක් අපිත් එක්ක එකතු වෙනවා. සුබ උදෑසන. චාරුණ නේද මේ අපිත් එක්ක එකතු වෙන්නේ? ඔව් කිව්වා නේද ඔයා? සුබ උදෑසනක් ඔයාට. සුබ උදෑසන. හරි. ඔයාට ලස්සන කටහඬක් තියෙන චාරුණ්‍ය. ඔයා කී වසරේද ඉගෙන ගන්නේ? 2 ශ්‍රේණියේ. 2 වසරේ. හරි. චූටි නංගි කෙනෙක් එකතු වෙන්නේ. ඔයාගේ ටීචර්ට ලස්සන සින්දු කියලා ඇතිනේ නේද? කියලා දීලා ඇතිනේ නේද? ඔව්. අපි ලස්සන සින්දුවක් කියමුද? හරි. අදාමේ සුද්දට සුද්දේ අන්න පෙනෙනවා වන්සියට කිරි පැණි අපට ගේනවා කිරි බබලන අඬ වට කර තර දිවිසෙනවා සමන් පිටෙන් හල්ටි පීනා සුවඳ දැනෙනවා උඩයි දිමයි රුවටරු එළිය වෙලානේ
කවි කිය නැටුම් නටමු මේ හඳ පානේ කවි කිය නැටුම් නටමු මේ හඳ පානේ හරිම ලස්සනයි. හොඳයි. හුඟක් ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. තවත් දවසක අපිත් එක්ක එකතු වෙන්න. ඔන්න චාරුන්‍යා ඔයාට ලස්සන තෑග්ගක් දෙන්න තමයි දැන් මම සූදානම් වෙන්නේ. මොකක්ද දන්නවද? ලස්සන සින්දුවක්. එහෙනම් චාරුන්‍යා ඔන්න ඔයාට වගේම අනිත් යාළුවන්ට තමයි අපි මේ තෑග්ග දෙන්නේ.